යුරෝපයේ විශාලතම සිංහල අලුත් අවුරුදු සැනකෙළිය අප්‍රේල් 19 වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ කිංස්බරි පන්සලේ සංවිධාන දායකත්වයෙනුයි. සියත මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රහය සමගයි මෙම උත්සවය පැවැත්වෙන්නේ. මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු හසිත අකලංක දයාලගේ. ආයුබෝවන් ගම්මැද්ද මල්වරණ බක්මහේ යුරෝපයේ දැවැන්තම බක්මහා සැනකෙළිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වනවා. එදා මෙදා තුර පැවති සියලු සම්ප්‍රදායන් අතික්‍රමණය කරගෙනයි. කිංස්බරි බක්මහා සැනකෙළිය පැවැත්වෙන්නේ ප්‍රධාන කොටස් 3ක් ලෙසයි. ඒ අවුරුදු ක්‍රීඩා සංස්කෘතික සංදර්ශනය හා සංගීත සංදර්ශනය ලෙසයි. ක්‍රීඩා තරඟ උදේ 8:30 සිට හැරෝ කෙන්ටන් ක්‍රීඩා පිටියේදී ආරම්භ වනවා. සංස්කෘතික සංදර්ශනය මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් ඇතුළු නර්තනාචාර්යවරුන්ගේ දායකත්වයෙන් පැවැත්වෙනවා. ඊට ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල් දරුවන් ගුරුවරුන් හා දෙමාපියන් එක්වනවා. එය හැරෝ ලෙෂර් සෙන්ටර්හිදී අප්‍රේල් 19 වනදාම දහවල් 1:30ට ආරම්භ වීමට නියමිතයි. ජනප්‍රිය ගායනතරු එක්වන සංගීත සංදර්ශනය සවස 6 සිට හැරෝ ලෙෂර් සෙන්ටර්හිදීම පැවැත්වෙනවා. මේ සියල්ලටම මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත මාධ්‍ය ජාලයයි. ශ්‍රී ලංකාවෙන් පිටත ඉපිද වෙනත් සංස්කෘතික පරිසරයක හැදී වැඩෙන දූ දරුවන්ට අපේ සිංහල සංස්කෘතිය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට මේ කදිමතෝ තැන්න උඩරට පහතරට සබරකම ආදී නර්තනාංග සමග මෙවර සංස්කෘතික සංදර්ශනයට අපේ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේ දූ දරුවන් ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමාපියන් යොහුසුළු සූදානම් වන අතර අප්‍රේල් මාස 19 වන දින පැමිණ එම අවස්ථාවට සහසම්බන්ධ වෙන හැටියට ඔබ සියලු දෙනාටම කාරුණිකව ආරාධනා කර සිටිනවා.